අපේ කලින් පාඩමේදී in our previous video we talked about word classes. අපි කතා කළේ word classes කියන්නේ මොනවද කියලා. ඉතින් word classes කියන්නේ English language එකේ තියෙන වචන කොහොමද අපිට බෙදා වෙන් කරන්න පුළුවන්. නේ අන්න ඒකෙදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මොනවද කොටස් මෙන්න මේ වචන බෙදා වෙන් කරන්න පුළුවන්. අන්න ඒ කොටස් වලින් එකක් තමයි අද අපි පාඩමේදී කතා කරන්න යන්නේ. ඒ තමයි nouns. අපි අද පාඩමේදී පටන් ගමු nouns ගැන කතා කරන්න. අපි යමු lesson එකට. Let's go to the lesson. What is a noun? A noun is a named word for a person, for an animal, for a thing or for a place. noun එකක් කියන්නේ person කෙනෙක්ව, පුජ්‍යලයක්ව, animal කෙනෙක්ව, සතෙක්ව, place එකක්, ස්ථානයක්, එහෙම නැත්නම් thing දෙයක්. මෙන්න මේ දේවල් හඳුන්වන්න පාවිච්චි කරන naming word එක. ඒ දේවල් නම් කරන්න පාවිච්චි කරන වචන තමයි අපි nouns කියන්නේ. Clear? Right. ඉතින් මෙන්න මේ කියන nouns ගොඩාක් තියෙනවා. There are thousands of nouns in the English language. Let's see some examples. අපි උදාහරණ කිහිපයක් බලමු. මේ බලන්න. boy පිරිමි ළමයා. boy කියන්නේ කාටද අපි? පිරිමි ළමයෙක්. පිරිමි ළමයෙක් කියනවා අපි පුජ්‍යලයක්ව හඳුන්වන්න පාවිච්චි කරන නමක් ඒකනේ. right. ඊට පස්සේ teacher. teacher කියන්නේ පුජ්‍යලයක්ව හඳුන්වන්න use කරන වචනයක්. dog සතෙක්ව හඳුන්වන්න use කරනවා අපි. table දෙයක් හඳුන්වන්න use කරනවා. phone දෙයක් හඳුන්වන්න use කරන නම් කරන වචනයක්. school place එකක් හඳුන්වනවා අපි ඒ නමින්. church place එකක් හඳුන්වන නමක්. ඉතින් මෙන්න මේවා තමයි nouns වලට example කිහිපයක්. ඉතින් මෙන්න මේ වගේ වචන වලට තමයි අපි nouns නාමපද නාමයක් කරනවා. ඒ කියන්නේ අපි නම් කිරීමක් කරන වචන වලට තමයි අපි nouns කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට nouns ගොඩක් තියෙනවා English language එකේ. There are thousands of nouns in the English language. ඉතින් මෙන්න මේ කියන nouns අපිට කොටස් වලට වර්ග කරලා දක්වන්න පුළුවන්. මේ බලන්න. Nouns can be broadly classified as common and proper nouns. Common and proper nouns කියලා nouns බෙදන්න පුළුවන්. Singular and plural nouns කියලා වෙන් කරන්න පුළුවන්. Countable and uncountable nouns කියලා clarify කරන්න පුළුවන්. Concrete and abstract nouns කියලා clarify කරන්න පුළුවන්. ඒ වගේම collective nouns කියලා clarify කරන්න පුළුවන්. Compound nouns කියලා බෙදා වෙන් කරන්න පුළුවන් සහ regular and irregular nouns. ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් nouns වර්ග කරන්න. ඉතින් මෙන්න මේ හැම වර්ගයක් ගැනම අපිට එක වීඩියෝ එකකින් කතා කරන්න අපහසු නිසා, ඒ කියන්නේ එතකොට වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා අපි හිතුවා මෙන්න මේ එක් nouns වර්ගය ගැන වෙනම වීඩියෝස් කරන්න. සීරීස් එකක් විදියට. So in today's lesson අද පාඩමෙන් අපි කතා කරමු common සහ proper nouns කියන්නේ මොනවද කියලා. Let's see what are common nouns and proper nouns. Right? Common nouns. What are common nouns? Common nouns are general people, places, things and animals. In other words, nouns without names. Common noun එකක් කියන්නේ අපි generally, ඒ කියන්නේ පොදුවේ සාමාන්‍යයෙන් අපි පුජ්‍යලයන්ව නම් කරන්න පාවිච්චි කරන වචන, සතුන් නම් කරන්න පාවිච්චි කරන වචන, ඊට පස්සේ දේවල් ස්ථාන මෙන්න මේවා පොදුවේ generally සාමාන්‍යයෙන් අපි මේ දේවල් පොදුවේ හඳුන්වන්න පාවිච්චි කරන නම් වලට. බලමු example ටික. mother අම්මා කියන්නේ පොදු වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? හැමෝටම අම්මා කියලා කෙනෙක් ඉන්නවා. right? ඊට පස්සේ dog බල්ලා. ඉතින් මේ වචනේ පොදු වචනයක්. අපිට ඒක සාමාන්‍යයෙන් use කරන්න පුළුවන්. friend, country මෙන්න මේ වගේ අපිට generally use කරන්න පුළුවන් වචන තමයි common nouns කියන්නේ. ඒ කියන්නේ commonly අපිට පොදුවේ ගත්තම මේ words use කරන්න පුළුවන්. right? But what are proper nouns then? Proper nouns කියන්නේ මොනවද? A proper noun is a type of noun that refers to a specific person, animal, a thing or a place. Right? එහෙනම් proper noun එකක් කියන්නේ ඒකේ opposite එක. ඒ කියන්නේ specific word එකක්. නිශ්චිත වචනයක් අපි පුජ්‍යලයක්ව හඳුන්වන්න පාවිච්චි කරන, සතෙක්ව හඳුන්වන්න, දෙයක් හඳුන්වන්න, එහෙම නැත්නම් ස්ථානයක් හඳුන්වන්න අපි specific විශේෂයෙන් පාවිච්චි කරන වචනයකට තමයි අපි proper noun. ඒක proper. හරි ඒක specific. ඒක විශේෂිතයි. ඒක නිශ්චිත වචනයක්. පොදුවේ පාවිච්චි කරන වචනයක් නෙමෙයි ඒක. right? මේ බලන්න. mother අම්මා කියන වචනය අපිට පොදුවේ use කරන්න පුළුවන් වුණාට අම්මගේ නම සරලා. සරලා කියන වචනය අපි මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුටම we can't use that word සරලා.
අපිට අම්මා කියන වචනය වෙනුවට සරලා කියන එක යූස් කරන්න බෑනේ. නේද? සරලා කියන්නේ ස්පෙસિෆික් වර්ඩ් එකක්. It's a naming word. ඒක නමක්. It's a name. It's a name of a mother. ඒක අම්මා කෙනෙකුගේ නමක් විතරයි. dog කියන්නේ common noun එකක් අපි කතා කළානේ. හැබැයි dog කෙනෙක් ඉන්නවා Jim කියලා. එහෙනම් Jim කියන්නේ proper noun එකක්. ඒක specific word එකක්. It is a specific word that we can use to name a dog. Clear? Right. Friend is a common noun. And cousin. My friend's name is cousin. Right? cousin කියන්නේ specific word එකක්. country කියන්නේ common noun එකක්. ඒ අතර India කියන්නේ එක රටක් හඳුන්වන්න use කරන specific word එකක්. විශේෂිත වචනයක්. India කියන්නේ අපිට ලෝකේ තියෙන හැම රටකටම India කියන නම use කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට common සහ proper nouns වෙන් කරන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ common සහ proper nouns ටික example sentence ටිකකින්. I gave my book to Ria to read. මේ sentence එකේ book කියන word එක ඔයගොල්ලෝ හිතන්න is it a common noun or a proper noun? ඒක common noun එකක්ද proper noun එකක්ද? The word book? Yeah, it is a common noun. ඒක common noun එකක්. book පොත. මේ ලෝකේ තියෙන ඕනම පොතකට අපිට පොත කියන word එක use කරන්න පුළුවන් නේ. Right. But the word Ria කියන වචනය ඒක proper noun එකක්. ඒක අපි girl කෙනෙක්ව හඳුන්වන්න use කරන නිශ්චිත වචනයක් specific word එකක්. මේ example එක බලන්න. The Taj Mahal in India is very beautiful. ඉන්දියාවේ තියෙන Taj Mahal එක ගොඩාක් ලස්සනයි. ඉතින් එතකොට Taj Mahal කියන්නේ යම් කිසි place එකක් හඳුන්වන්න අපි use කරන specific word එකක්. Taj Mahal කියන්නේ specific word එක නිශ්චිත වචනයක්. Right? India කියන්නේ නිශ්චිත වචනයක්. We talked about that word previously. Right? Red Riding Hood met the fox in the forest. මෙන්න මේ sentence එකේ Red Riding Hood කියන්නේ එක story එකක් හඳුන්වන්න අපි use කරන specific word එකක් විතරයි. එහෙනම් ඒක proper noun එකක්. නිශ්චිත වචනයක් ඒක. එක story එකක් හඳුන්වන්න use කරන specific නිශ්චිත වචනයක්. නිශ්චිත නමක් නේ? Right. නමුත් fox කියන්නේ Fox is a common noun. නේ ඒක පොදු නම. පොදුවේ අපි fox කියලා use කරනවා. Forest කියන්නේ පොදු නමක්. ඒක නිශ්චිත නමක් නෙමෙයි. නේ? Right. Next example. Mr. Tony Stark walks his dog every day. මෙන්න මේ sentence එකේ Tony Stark කියන්නේ යම් කිසි person කෙනෙක්ව හඳුන්වන්න අපි use කරන specific word එකක්. That man's name is Tony Stark. But the word dog, it is a common noun. Right? Dog කියන්නේ common noun එක. The boy ran to his mother. පිරිමි ළමයා අම්මා ළඟට දිව්වා. එතකොට boy කියන්නේ මෙතන common noun එක. ඒක පොදුවේ අපි use කරන වචනයක්. නමුත් ඒ වගේම mother අම්මා mother කියන්නේ අපි commonly generally use කරන word එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් nouns common nouns සහ proper nouns කියලා වර්ග කරලා දක්වන්න. ඉතින් අපි ඊළඟ nouns වර්ගය ගැන කතා කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ළඟට එනකම් හැමෝටම goodbye.